දිවෙනට පැමිණි ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා 1996 ලෝක ක්‍රිකට් ශූරයන් වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ඊයේ දිනේදී මුණ ගැසී තිබෙනවා. එම අවස්ථාවට වත්මන් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය ඒ වගේම අරවින්ද ද සිල්වා මාවන් අතපත් වූ චමින්ද වාස් ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම එම අවස්ථාවට එක්ව සිටියා. එහිදී නරේන්ද්‍ර මෝදි අගමැතිතුමා හිටපු ක්‍රීඩකයන් සමග සුවද පිළිසඳරක නිරත වී තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා හිටපු නායක සනත් ජයසූරිය මහතා විසින් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී සනත් ජයසූරිය මහතා විසින් යාපනය ප්‍රදේශයට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දෙන ලෙස ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ අරමුණින් මෙම ක්‍රීඩාංගණය අවශ්‍ය බවයි සනත් ජයසූරිය මහතා නරේන්ද්‍ර මෝදි අගමැතිතුමන්ට එහිදී කරුණු පෙන්වා දී තිබුණේ. ඉතින් ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හා හිටපු ක්‍රීඩකයන් පැවැත් වූ සාකච්ඡාව ගැන සනත් ජයසූරිය මහතා මෙවැනි ප්‍රකාශයක් සිය මුහුණු පොතට එක් කර තිබුණා. ගරු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමට ලැබුණු කාරුණික අවස්ථාවට ස්තුතියි. එය සැබවින්ම අමතක නොවන සහ ආශ්වාදජනක අත්දැකීමක් විය. අපගේ දුෂ්කරම කාලවලදී ඔබ සහ ඉන්දිය ජනතාව ලබා දුන් ත්‍යාගශීලී සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාව සෑම විටම සිහිපත් කරනු ඇත. උතුරු නැගෙනහිර ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සඳහා යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිහිටුවීමට ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහයෝගය මම ගෞරවයෙන් ඉල්ලා සිටියෙමි. ඔබගේ කාලය, කරුණාව සහ අඛණ්ඩ මිත්‍රත්වයට නැවත වරක් ස්තුතියි යනුවෙන් සනත් ජයසූරිය මහතා එහිදී අදහස් දක්වා තිබුණා.